ඕලෙවල් කාලේ දැන් මම කැම්පස් යන එක එක හේතු තියෙනවානේ. දැන් ඔයාලගේ මේ මම දීපු පළවෙනි ටියුට් එකේ මෙන්න මේ ටියුට් එකේ මවලට පස්සේ කියනවා ඔයාලා මේ නෑ දේව නම් මම කියනවා එහෙම කියලා එකපාරම ප්‍රශ්න අහන ඉඳ මම මේක කියලාම ඉන්න. සර් සයන්ස් වලට ඒකක් නැති වුණොත් කරන්න එපාද? අයියෝ නෑ සයන්ස් වලට ඒ තිබ්බත් S තිබ්බත් දැන් මං ගිය අවුරුදු දිස්ත්‍රික්ක පළවෙනියා ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්ක පළවෙනියා. ඕන්න හොයලා බලන්න සිසුරි කියලා ළමයෙක් මගේ මේ වගේම දාලා මේක දාලා තියෙනවා. ඕලෙවල් වලට ඒ 9යි. ඕලෙවල් වලට ඒ 9යි. ගිය අවුරුද්දේම අනුරාධපුර දිස්ත්‍රික්ක පළවෙනියා ඉන්නවා. ගණන් විද්‍යාව දෙකටම S. ඒ අවුරුද්දේම ගණන් විද්‍යාව දෙකටම S දිස්ත්‍රික්ක පළවෙනියා. ගම්පහ දිස්ත්‍රික්ක පළවෙනියා ඉන්නවා. ගණන් ඕලෙවල් වලට ඒ 9යි දිස්ත්‍රික්ක පළවෙනියා. ඒ හිතාගත්තේ වාට ඒතර පුළුවන් දෙයක් කියන කොයි මට්ටම් හිටියත් ඒක අදාළ නැහැ. ඒතර මම මෙන්න මෙහෙම පිටුවක් දාලා දෙනවා. කළු පාට පිටුවක්. අම්මේ කියලා. හරි මේක දාන්න හේතුව ගොඩක් වෙලාවට ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම සර් මම කැමති SFT සර් කෙනෙක් වෙන්න සර් වගේ ඒක නිසා ටෙක් කරනවා. එහෙමයි. වෙනස් බලාපොරොත්තු. එතකොට මේ මම කැමති මේ මම කියන්නේ මම දැන් ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම ඇයි ඔයා A level කරන්න කියලා ඇයි ඔයා කැම්පස් යන්නේ කියලා ඇහුවොත් එහෙම ඔයා මට දෙන උත්තරේ මම හොඳ ජොබ් එකක් කරන්න මම හොඳ රස්සාවක් කරන්න තමයි කැම්පස් යන්නේ. එහෙම කියන තමයි වැඩ කරන්නේ. හැබැයි මම A level වලට ආයෙ පුතේ ඇත්තටම මේ අපේ අම්මව සතුටු කරන්නේ. ඒ කියන්නේ මම දැන් 10 වසර වගේ ඉන්නකොට මම එහෙන දඩබ්බරයි පිස්සු වැඩ තමයි කරගෙන හිටියේ 10 වසරට එනකම් 10 වසර මැද ඉඳලා වගේ තමයි වැඩ පටන් ගත්තේ. ඉතින් මේ එහෙම පිස්සු කෙලකලේ ඉඳලා මට එකපාරට වැඩ කරන්න හේතුවක් වෙන්න හේතුව තමයි මේ දැන් මට අයියා කෙනෙක් ඉන්නවා. එයා පොඩි කාලේ ඉඳන් මහාන වෙලා ගියා ගෙදරින් පොඩි කාලෙම ගෙදරින් ගිහිල්ලා මහාන වෙලා එයා කැම්පස් ගිහිල්ලා එහෙම උපාධිය ඉවර කරලා තමයි ඒ කාලෙදී හිටියේ. අක්කා නියමිත කාලේදී බැන්දා. ඒ වුණාට එයා ඉගෙන ගත්තේ නැහැ. ඒ ලෙවල් මට්ටමෙන් බැන්දා එයා. ඊට පස්සේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඒතකොට ඉතින් මල්ලි එහෙම දඩබ්බරයි පිස්සු වැඩ කර ගෙදර හිටියේ. ඒතකොට ඔන්න අපේ පවුලේ කට්ටිය එහෙම කියනවා. අනිත් කට්ටිය ඉගෙන ගත්තා ඉන්න. ඒතකොට කියනවා මේ අර පවුල් කට්ටිය මෙහෙමයි ඔය කට්ටිය ඉගෙන ගන්න. අර හාමුදුරුවෝ කැම්පස් ගියේ ගෙදර හිටපු නැති හින්දා කිගේ දැන් අපේ අම්මට එහෙම කියනවා මට ඇහිලා තියෙනවා. හරි අපේ අම්මා ඉන්න තැන් වලදී එහෙම කතා වෙනවා මම ඇහිලා තියෙනවා. සමහර අය මට ඇහෙන්නම කියලා දැන් අන්න අරුවගෙන හැදෙන්න බෑ පේනවනේ. ඉන්න විදිය. ඒ දවස්වලදී මම එහෙම ලස්සනට ඇඳගෙන නැහැ පිළිවෙලට ඇඳගෙන නැහැ. එහෙනම් මේ මඩ ගාගෙන එහෙම තමයි ඉතින් හිටියේ. පොඩි කාලයක් අපිට එහෙම තියෙනවනේ. ඒතකොට ඉතින් මේ කියන අන්න අරුවගෙන හැදෙන්න බෑ පිළිවෙලට ඉන්නවා. එහෙම කියලා තියෙනවා. ඒ මිනිස්සුම අද මට කතා කරලා කියනවා මේ මගේ ඊගාව පුතා සමහරට පන්තිට යනවා. හැදෙන්න කියලා අපි හැම වෙලාවෙම අවවාද දෙනවා ඔයා වගේ හැදෙන්න කියලා ඔයා ගමනක් යන්න කියලා. ඔයා තමයි අපි දෙන ආදර්ශය. අපි ගමේම මිනිස්සු ඔයා පෙන්නන තමයි හැදෙන්න කියලා කියන්නේ. එහෙම කියලා ඒ මිනිස්සුම කතා කරලා කියන යාගේ පුතාට කරන්නේ ගමේම මිනිස්සුන්ට කියනවා කියලා කියනවා. ඔයා වගේ හැදෙන්න කියලා එහෙම කියලා කියනවා. ඉතින් මිනිස්සුන්ගේ කතා පොඩ්ඩක් ඇත්ත වෙනස් වෙනවා. ඒක වැඩ කරන්න. හරි මං ඉතින් අම්මා කියලා පිටුවක් දාන්න හේතුව මම කැම්පස් ගියේ ඇත්තටම අම්මව සතුටු කරගන්න. ඒ අපේ දැන් ඔයාගේ අම්මා වේවා මගේ අම්මා වේවා මේ මම දැන් මට මතකයි පළවෙනි වාහනේ ගෙදරට අරන් ඇවිල්ලා ගෙදර නැවත්තලා ඉවරලා අම්මට කිව්වා මම වාහනයක් ගෙනවා. හරි කාලා දාවේ පුතා. එහෙම තත්ත්වයක තමයි අම්මලා ඉන්නේ. ඒ කියන්නේ වාහනයක් ගෙනාව කියනකොට ලොකු සතුටක් අපේ අම්මගේ තිබුණේ නැහැ. හැබැයි මම කැම්පස් යනවා කියලා මගේ රිසල්ට් එක කියන දවසට සතුටු වෙච්ච තරම් අපේ අම්මා තාම මම දැකලා නැහැ. ඒ තරම් සතුටු වෙච්ච දවසක්. ඒ අම්මලා සතුටු කරන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. දැන් ඔයාලට ඕන තව ටික දවසකින් කතාද බැඳලා ළමයෙක් එහෙම හදාගෙන මෙන්න අම්මා මම අලුත් මුණුබුරෙක් ගෙනාවා. එහෙම කියලා මේ එහෙම සතුටු කරන්න පුළුවන්. එහෙම සතුටු කරලා වැඩක් නැහැ නේද? එහෙම සතුටු වෙන්නේ නැහැ නේ ඇත්තටම අම්මලා. ඒ කියන්නේ සතුටු වෙයි. හැබැයි අම්මලා නියම සතුට තියෙන එතන නෙවෙයි. 99%ක් අම්මලා තාත්තලා කැමති ඔයා කැම්පස් යනවට ඔයා හොඳ වැඩක් වෙනවට වැඩිපුරම ඔයා කැම්පස් යනවට තමයි දෙපොප සතුටින්. ඒ නිසා කැම්පස් යන්න. හරි. එතකොට මේ